රෑට බල්ලෝ එක දිගට උඩුබුරන්නේ ඇත්තටම හොල්මන් පෙනිලද. ගොඩක් අය හිතන්නේ බල්ලන්ට මිය ගියායෝ පේනවා කියලා. හැබැයි විද්‍යාවට අනුව මෙතන වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. ඇත්තටම බල්ලන්ට මිනිස්සුන්ට වඩා සුවිශේෂී ඉන්ද්‍රිය හැකියාවන් පිහිටලා තියෙනවා. මිනිස් කනට ඇහෙන්නේ නැති ඊටාම ඉහළ සහ පහළ සංඛ්‍යාත බල්ලන්ට පැහැදිලිව ඇහෙනවා. එයාලගේ ශ්‍රවණ පරාසය මිනිස්සුන්ට වඩා 4 ගුණයකින් වැඩි. ඒ වගේම මිනිස්සුන්ට වඩා මිලියන ගුණයක ඉහළ ආග්‍රහණ ශක්තියකුත් බල්ලන්ට තියෙනවා. ලෙඩෙක් මරණාසන්න වෙද්දි සිරුරෙන් නිකුත් වෙන ජෛව රසායනික වෙනස්කම් එයාලට දැනෙනවා. අතීතයේ මිනිස්සු මේ විද්‍යාත්මක සංසිද්ධිය තේරුම් ගන්න බැරුව මිත්‍යාවන්ට බය වුණා. ඒ විතරක් නෙමෙයි බල්ලන්ගේ ඇස් පිහිටලා තියෙන්නෙත් හරිම පුදුමාකාර විදිහට. එයාලට දවල් කාලයේදී මිනිස්සුන්ට වගේ පැහැදිලි වර්ණ ගොඩක් පේන්නේ නැහැ. බල්ලන්ට දවල්ට පේන්නේ ප්‍රධාන වශයෙන් නිල් සහ කහ වර්ණය විතරයි. හැබැයි රෑ කළුවරේදී එයාලගේ ඇස්වල පෙනීම මිනිස්සුන්ට වඩා 5 ගුණයකින් ප්‍රබලයි. තව දෙයක් තමයි බල්ලන්ගේ ඇස් පිටුපස ටැපීටම් ලුසිඩම් කියන සුවිශේෂී ජීව විද්‍යාත්මක පටලයක් පිහිටලා තියෙනවා. මේ පටලය නිසා රාත්‍රී කාලයේදී තියෙන ඊටමත් අඩු ආලෝකයේ පවා එයාලගේ ඇස්වලට හොඳින් නුරා ගන්න පුළුවන්. රෑට බල්ලන්ගේ ඇස් දිලිසෙන්නේ මෙන්න මේ සුවිශේෂී පටලය නිසා. මිනිසුන්ට ඝන අන්ධකාරය වගේ පේන දේ බල්ලන්ට කළු සුදු හෝ අලු පැහැයෙන් ඉතාමත් හොඳින් පේනවා. අඳුරේ සිද්ධ වෙන ඉතාම කුඩා චලනයක් පවා එයාලගේ ඇසට ක්ෂණිකව අහුවෙන්නේ අන්න ඒ නිසයි. ඒ වගේම බල්ලන් මිනිස්සු වගේ එක දිගට පැය ගණනාවක් රැට නිදාගන්නේ නැහැ. එයාලා දවස පුරාම කෙටි නිින්දවල් ලබා ගන්න සත්ත්ව කොට්ටාශයක්. රෑ කාලයේදී එයාලා වැඩිපුරම ඉන්නේ අවදි වෙලා පරිසරය ගැන අවධානයෙන්. බල්ලෝ රෑට එකතු වෙලා උඩුබුරන්නේ ඇයි කියලා දන්නවද? ඒක එයාලගේ sannivedana ක්‍රමයක්. ඈත ඉන්න වෙනත් බල්ලන්ට Taman ඉන්න තැන සලකුණු කරන්න තමයි එයාලා උඩුබුරන්නේ. ඒ වගේම Tamanගේ කණ්ඩායමේ එකමුතුකම පෙන්වන්නත් එයාලා මේ දේ කරනවා. මේ වගේ පුදුමාකාර දක්ෂතා තියෙන ආදරණීය බලසුරතලෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද?